අයිබෝන් දුවපුතේ හැමෝටම ඉතින් අපි මීට පෙර වීඩියෝ එකේදී කතා කළා දුටුගැමුණු රජතුමා පිළිබඳ. ඉතින් අපේ ඊළඟ දෙවෙනි රජතුමා විදිහට අපි කතා කරමු. වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඊළඟට අපිට වසඹ රජු නේ. වසඹගෙන් අපිට ප්‍රශ්න ගොඩක් එනවා. ගොඩ නැගෙනවා ප්‍රශ්න ගොඩක්. ඉතින් මේ වසඹ ගැන අපිට කතා කරනකොට හරි මූලාශ්‍රයකේ ඉඳන් අපිට කතා කරන්න වෙනවා. එහෙනම් අපි කෙලිම මාතෘකාවට යන් වසඹ රජු ගැන. මොකද වසඹගෙන් අහන්න පුළුවන් අපිට දේශපාලන සේවාව, සමාජීය සේවාව, වාරි කර්මාන්තය ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන් රජෙක් තමයි වසඹ රජතුමා. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න පුතේ. ඉදිරි වීඩියෝ බලන්න අපේ YouTube channel එකේ අපේ ඉතිහාසයේ පන්ති කියන YouTube channel එකේ රැඳිලා ඉන්න. එහෙනම් දෙවි පුතේ වසඹ රජතුමා පිළිබඳ ඉගෙන ගන්නකොට අපිට වැදගත්ම වෙන මූලාශ්‍රය තමයි වල්ලි පුරන් රන් සන්නස. මේ වල්ලිපුරන් රන්සන්නස තමයි පුතේ අපිට වැදගත්ම මූලාශ්‍රය වෙන්නේ. පැහැදිලිද? වසඹ රජු පිළිබඳව ඉගෙන ගන්න. මොකද වසඹ රජතුමා අලුත් පෙළපතක් ආරම්භ කරලා බලයටපත් වෙන්නේ. මොකක්ද මේ පෙළපත? ප්‍රථම ලම්බ කර්ණී පෙළපත. මේ ප්‍රථම ලම්බ කර්ණී පෙළපතේ ආරම්භකම පාලකයා තමයි කවුද? වසඹ. හොඳට මතක තියාගන්න අපිට ඕනේ තරම් ප්‍රශ්න අහලා තියෙනවා සාමාන්‍ය පෙළ. හරි? එහෙනම් ප්‍රථම ලම්බ කර්ණී පෙළපතේ ආරම්භකයා වසඹ රජතුමා. පැහැදිලිද පුතේ? ඒ වගේම ලංකා ඉතිහාසයේ ඉස්සල්ලාම ප්‍රාදේශීය පාලනය ආරම්භ කරපු පළවෙනි රජතුමා වෙන්නේ වසඹ. පැහැදිලිද? වල්ලිපුරන් රන්සන්නසේ මේක සඳහන් වෙනවනේ. වසඹ රජතුමාගේ නේද ප්‍රාදේශීය පාලනය. මොකද්ද මේක සඳහන් වෙන්නේ? පිතු මහරජ වසඹ රාජ්‍යයේ අමතෙහි ඉසිගිරි නකදිව පුජමිනි. වසඹ රජතුමා යටතේ ඉන්දියා මොනගිරි අමාත්‍යවරයාද? ඉසිගිරි අමාත්‍යවරයා. එයා නකදිව පාලනය කළා. නාගදීපේ පාලනය කළා. බලන්නකෝ. එහෙනම් වසඹ රජතුමා තමයි ලංකා ඉතිහාසයේ ඉස්සල්ලාම ප්‍රාදේශීය පාලනය ආරම්භ කරපු පළවෙනි රජතුමා. හරි? එහෙනම් ඒක සඳහන් වෙන්නේ වල්ලිපුරන් රන්සන්නසේ. පිතුමහරජ වසඹ රාජ්‍යයේ අමතෙහි ඉසිගිරි නකදිව පුජමිනි. වසඹ රජතුමා යටතේ ඉසිගිරි අමාත්‍යවරයා ඉන්දියා ඉසිගිරි අමාත්‍යවරයා නාගදීපය පාලනය කළා. ඒ විතරක් නෙමෙයි මේ හදනවා විහාරයක්. මොන ගුක තිස්ස කියලාද? පියං ගුක තිස්ස. හරි. පරිස්සමෙන් මේ වචන පාඩම් කරද්දී අම්මා පොල්ක ගාින්නකොට එහෙම පාඩම් කරොත් එහෙම කුටි කන්න වෙනවා. හොඳේ. එහෙනම් පියං ගුක තිස්ස කියලා විහාරයක් කරවූ බව මේ මූලාශ්‍රයේම සඳහන් වෙනවා. පැහැදිලිද පුතේ? ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉස්සල්ලාම විශාල ප්‍රමාණයේ මොන කර්මාන්තද? වාරි කර්මාන්ත. ලංකාවේ ඉස්සල්ලාම විශාල පරිමාණ නැත්නම් මහා පරිමාණ වැව් ආරම්භ කළේ කවුද? වාරි කර්මාන්ත. හරි? වසඹ. වාරි කියන වචන තේරුම මොකද්ද පුතා? අපේ ඉස්සල්ලාම වචනට එන්නේ වාරි කියවහම වැව් කියලා නේද? වාරි කියන්නේ ජලය. ජලය පදනම් කරගත්ත කර්මාන්ත වාරි කර්මාන්ත. ඉදිරියේදී අපි වාරි කර්මාන්ත වල වීඩියෝ ටික යම් අපි ක්‍රමිකව වීඩියෝ ටික හදාගෙන යම් පිළිවෙලට. හරි? එහෙනම් දුවේ පුතේ මේ විශාල පරිමාණ වැව් තැනීම ආරම්භ කරපු පළවෙනි වාරි කර්මාන්ත ආරම්භ කරපු පළවෙනි පාලකයා වසඹ රජතුමා. මේ රජතුමා විසින් වැව් 11යි ඇල මාර්ග 12යි. හරි? වැව් 11යි ඇල මාර්ග 12යි හදනවා. දැන් මුල්ලවදී ගොඩාක් තර්ක කොට නැගුවා පුතේ මේ අපේ මේ පෙළපොත ගැහුවේ 2014 මුද්‍රණය ඉස්සලාම. මේ 2014 මුද්‍රණයේදී අච්චුපතේ පෙළපොතේ බලන්න මම මේ කියන කතාව බොරු නම් ඔයාලා 2014 පළමු මුද්‍රණේ මේකේ ගොඩාක් අඩුපාඩු ආවා. අච්චුපතේ සෑහෙන තාමත් අඩුපාඩු ටික निराකරණය කරගන්න බෑ නේද 10 අච්චුපතේ. නේද? තවත් අඩුපාඩු සෑහෙන තියෙනවා අච්චුපතේ. නේද? ඒ ටිකවත් තාම හදා අඩුමතර සිතියන් ස්ථාන ටික බලන්න. ඒ ටිකවත් හරියට පිළිවෙලට හදා ගන්න බෑ. හරි? එතකොට මේ වැව් තැනීමේදී 2014 පොතේ මට මතක විදිහට වැව් 16ක් හැදුවා කියලා තමයි අච්චුපතේ තිබ්බේ. ඕක සමහර ගුරුවරු 16යි කියලා ඉගෙනුවා. හරි? හැබැයි අපේ සමහර ගුරුවරු දක්ෂ ගුරුවරු ඉන්නවා. එයාලා කෙලින්ම නෑ 16ක් නෑ පුතේ. වාරි කර්මාන්ත සොරසක් හැදුවේ කවුද? මහසෙන් රජතුමාගේ. නේ? එතකොට මේ වසඹ රජතුමා හැදුවේ වැව් 11යි. ඇල මාර්ග 12යි. නේ? මහවිලච්චේ මානකැටිය නොච්චපතාන හිරිවඩුන කාලියවදන කලා බලලු කොළොංගල කොහොල රතුකුල මිතුපත් පාන. වැව් 11යි. ඇල මාර්ග 12න් වැදගත්ම ඇලක් මොකද්ද? ඇලහැර ඇල නැත්තම් ඇලිසාර ඇල. මහවැලිගඟේ අබංගඟ හරස් කරලා තමයි මේ ඇලහැර ඇල හදන්නේ. එහෙනම් එහෙම වාරි කර්මාන්තයක් කරපු රජෙක් තමයි පුතේ කවුද? මේ වසඹ. මොනවද? ප්‍රධාන ඒවා මහවිලච්චිය
මාන කැටිය මාන්නක් කට්ටිය කියලාත් කියනවා අපි මේකට. නොච්චි පොතාන නොච්චි පොතාන ඊළඟට ගන්න පුළුවන් හිරි වඩුන්න හිරි වඩුන්න කියලා කියනවා. තව වෙන්න පුළුවන් අපිට ගන්න පුළුවන් කාලිය වදන. ඔන්න ප්‍රධාන වාරි කර්මාන්ත. ඇලහැර ඇලත් එක්ක ප්‍රධාන වැව් මේ. පැහැදිලිද මගේ පුතේ? එහෙනම් ඔන්න ලංකාවේ ඉස්සල්ලාම ප්‍රාදේශීය පාලනය ආරම්භ කළේ වසඹ. ලංකාවේ ඉස්සල්ලාම ප්‍රථම ලම්බකර්ණී පෙළපතේ ලම්බකර්ණ නැත්නම් කර්ණී පෙළපතේ ආරම්භක පාලකයාත් වසඹ. ලංකාවේ ඉස්සල්ලාම විශාල පරිමාණ වාරි කර්මාන්ත ආරම්භ කළේත් වසඹ. වසඹ තමයි ලංකාවේ ඉස්සල්ලාම විධිමත් ආකාරයට බදු අය කරපු පළමු පාලකයා. හැමදේම මෙයා තමයි ඉස්සල්ලාම කළා තියෙන්නේ. හරි? විධිමත් ආකාරයට බදු අය කරපු පාලකයෙක් තමයි වසඹ. වසඹ දවසේ ආර්ථිකය දියුණුයිද? ඔව් දියුණුයි. කොහොමද එහෙම කියන්නේ? මේ වැව් තැනීමෙන්. ඔව්. අද නම් අපේ ගොඩක් අය ලොකු මේක උසු මේක දිග මේක හදනවනේ. හැබැයි ඒ කාලේ රජවරු අවශ්‍යතාවය මත තමයි සියලුම දේ කළේ. අවශ්‍යතාවය මත තමයි සියලුම දේ කළේ. ඒ කාලේ විශාල පරිමාණ වාරි කර්මාන්ත ආරම්භ කරන්න නම් අපේ රටේ දියුණු කුෂි කර්මාන්තයක් තිබ්බා. ඇත්තටම ඔව් පුතේ. අපේ රටේ දියුණු කුෂි කර්මාන්තයක් තිබ්බා. අපේ රටේ දියුණු පාලනයකුත් තිබ්බා. අපි ඉස්සර කාටවත් ණය වුණාද අපේ රට? නෑ. නේද? අපි වෙන රටවල් වලින් හමුදාව ගෙනහලා ආරක්ෂා කරගත්තා අපේ රට. ඉලනාග අබේනාග ඊට පස්සේ පළවන විජයබාහු පොළොන්නරු දළදා මාලිගාව සමහර අයට පොළොන්නරු දළදා මාලිගාව කොහොම hina වෙනවා. ඇයි ඒක පිළිබඳවත් අවබෝධයක් නැහැ මගේ පුතේ. සමහර මොකද අනුරාධපුරේ පොළොන්නරුවේ දළදා මැදුරක් තිබ්බා. දළදා මාලිගාව දළදා වහන්සේ තැන්පත් කරන තැන දළදා මාලිගාව කිව්වේ. අන්තිමට මිතුරුනේ මහනුවර. ඒක හන්ද අපි දැන් දළදා මාලිගාව කොහොම මහනුවර මතක් වෙනවා. හැබැයි පොළොන්නරුවේ දළදා මැදුරක් හැදුවා පළවන විජයබාහු. ඒක ආරක්ෂාවන වේලෙක්කාර හමුදාවක් ගෙනාවේ දකුණු ඉන්දියාවේ. එහෙම හමුදාවක් ගෙනල්ලා නඩත්තු කරන්න තරම් වත්කමක් අපිට තිබ්බා. ඊළඟ උදාහරණේ මේ වසඹ. වසඹ රජ දවසේ විශාල පරිමාණ වැව් හැදුවා. ඒ විතරක් නෙමෙයි දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නේ ආහාර හිඟයක් ඇති වෙනවා. නියඟයක් එක්ක. මේ ආහාර හිඟේදී වසඹ රජතුමාගෙන් ආහාර ඉල්ලීමක් කළා තියෙනවා. එතකොට වසඹ රජතුමා මෙහෙම ආහාර දෙන්න තරම් දියුණු ආර්ථිකයක් අපේ රටේ තිබ්බේ නැද්ද? තිබ්බා. එහෙනම් බලන්න මේව තමයි පුතේ අපිට වසඹගේ කතා කරන්න තියෙන ප්‍රධානම කොටස් ටික. හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් වසඹ රජු පිළිබඳ ඉගෙන ගන්නකොට අපිට වැදගත් වන පළවෙනි මූලාශ්‍රය වල්ලිපුරම් රන්සන්නස වැදගත්ම. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉස්සල්ලාම ලම්බකර්ණී පෙළපතේ ආරම්භක පාලකයාත් වසඹ. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය පාලනය ආරම්භ කරපු රජතුමා වසඹ. ඒක වල්ලිපුරම් රන්සන්නසේ සඳහන් වෙනවා පිතු මහරජ වසඹ රාජ්‍යයේ අමතේ ඉසිගිරි නකදිව බුජමිනි කියලා. හොඳට මතක තියාගන්න. ඒ වගේම ලංකාවේ ඉස්සලාම විශාල පරිමාණ වාරි කර්මාන්ත ආරම්භ කළේ වසඹ. වැව් 11ක් සහ ඇල මාර්ග 12ක්. ඒ වැව් 11 අතර මහවිලච්ඡය, මානකැටිය, නොච්චිපතාන, හිරිවඩුන්න, කාලිය වදන කියන වැව් අපිට වැදගත් වෙනවා. ඇල මාර්ග අතල ඇලිසා රැළ හෙවත් ඇලහැර ඇල අපිට ඉතා වැදගත් පුතේ. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි මේ දවසේ ආර්ථිකය ඉතාම දියුණු මට්ටමක තිබ්බ කියන උදාහරණයක් මේ. ඒ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නේ ආහාර හිඟයකදී වසඹ රජතුමා ආහාර ලබා දීලා තියෙනවා. එහෙනම් එහෙම ඉල්ලීමක් කරලා තියෙනවා. එහෙම දෙයක් දෙන්න තරම් පුතේ අපේ දියුණු ආර්ථිකයක් තිබිලා තියෙනවා. පැහැදිලිද? ඒ විතරක් නෙමෙයි ලංකාවේ විධිමත් ආකාරයට බදු අය කරපු පළවෙනි පාලකයාත් වසඹ. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ වසඹගෙන් අපිට ප්‍රශ්න එන ප්‍රවණතාවය වැඩි. තව තියෙනවා භූමිය මැනීමේ තාක්ෂණය, භූමිය සමකිරීමේ තාක්ෂණය, සමෝච රේඛා ක්‍රමය ඔක්කොම උම්මග්ග ජලමාතිකා ක්‍රමය, පොළව ඇතුලෙන් මැටි නල මගින් වතුර ගෙනියන. අද අපි මේ ප්ලාස්ටික් බඩේ අකඩ බඩ දාලා ඉවල වතුර ගෙනිච්චට ඉස්සර මැටි නල මගින් වතුර ගෙනිච්ච මේක ආරම්භ කරපු පළවෙනි පාලකයා වෙන්නේ වසඹ රජතුමා. අපි දැන් ගත්තොත් පුතේ වසඹගෙන් ඒ තරම් ප්‍රශ්න ප්‍රමාණයක් අපිට ගොඩනගෙනවනේ. නේ? අපි විස්තර ප්‍රශ්න බැලුවොත් දෙවෙනි පත්‍රය බැලුවොත් මම ඔයාලට මේ ටික මාක් කරගත්ත පෙන්නන්න. 2016 පුතේ තුන්වෙනි ප්‍රශ්නයෙන් අහනවා රෝමාංක 4. තුන්වෙනි ප්‍රශ්නේ රෝමාංක 4. වසඹ රජතුමා මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ පාලකයෙක් බව කරුණු තුනක් ඇසුරෙන් පැහැදිලි. ලකුණු 6ක ප්‍රශ්නයක් වසඹගෙන් එහෙනම් අහලා තියෙනවා. පැහැදිලිද? ඒ තරම් අපිට වැදගත්. ආයි 2017 ගියොත් 2017 කෙටි ප්‍රශ්නයක් අහලා තියෙනවා. විශාල වැව් ඉදිකිරීමේ ප්‍රමුඛයා. ඔව් එහෙනම් එතකොට අපිට උත්තරේ වසඹ ගන්න පුළුවන් නේද? ඊළඟට ගියොත් 2019 කෙටි ප්‍රශ්නයක් අහලා තියෙනවා. කෙටි ප්‍රශ්නයක්. වසඹ රාජ්‍ය සමයේ ඉසිගිරි ඇමතිවරයා විසින් නකදිව පාලනය කළ බව සඳහන් මූලාශ්‍රය. නේද? ලේසිම ප්‍රශ්න ටිකක් අපිට අහන්න මේ රජතුමාගේ.
ආයි 2020 ගියොත් ප්‍රධාන ප්‍රශ්නාංක 3 රෝමාංක 4 අහනවා. වසම රාජ්‍ය පාලන කාලයේදී මහවැව් ඉදිකිරීම ආරම්භ වීමට පසුබිමට හේතු තුනක් නැත්නම් පසුබිම් වූ හේතු තුනක්. ඇයි විශාල පරිමාණ වැව් තැනුවේ කියලා නෙහන්නේ නේ. නේද? ඇයි ඇත්තටම විශාල පරිමාණ වැව් හැදුවේ? නේද? ජනගහනයේ වර්ධනය පුදුම විදිහට නේ. ඔව් ජනගහනය නේ. ඒ කාලේ පවුලක 10 15 ඉන්නේ. ඔව් ඈ හරි. ඊළඟට 2021 22 පේපරේ අහනවා